අපි මේ ලෝකෙට එන්නෙම මැරෙන බව දැනගෙන. හැබැයි ඒ මරණය අකාලී මියදීමක් නම් එහෙමත් නැත්නම් ඒ මරණය ක්‍රියානුතුරක් නිසා සිද්ධ වෙච්ච මරණයක් නම් කොච්චරනම් දුක් බලද? ඒ කතාව ඇතුලේ සමහර විට ඔයා වින්දිතෙක් වෙන්නට ඇති. සමහර විට පැමිණිලිකාරයෙක් වෙන්නටත් ඇති. මේ වෙනකොටත් ඔයාගේ ආදරණීය දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ඥාති ක්‍රියානුතුරු නිසා සමහර විට මේ ලෝකේ හැරදාලා ගිහින් ඇති. එහෙමත් නැත්නම් සමහර විට දීර්ඝකාලීන ආබාධයකට ලක් වෙලා ඇති. ක්‍රියානුතුරු වළක්ව ගන්න කොහොමද? ක්‍රියානුතුරු නිසා අපේ ජීවිත නැති වෙන එක වළක්ව ගන්න කොහොමද? අදට මේ මොහොතේ කොහේ හෝ තැනක ක්‍රියානුතුරක්, කොහේ හෝ තැනක ජීවිතයත් මරණයත් අතර සටනක්. මේ වළක්ව ගන්න ක්‍රමය හොයන්න අපි ආවාද? ඔබේ අදහස් දැනගන්න. දෙකොල්ලන්ගෙන්ම වැරදි තියෙනවා. ඩ්‍රයිවර්ස් ලගෙත් තියෙනවා, පෙඩෙස්ට්‍රියන්ස් ලගෙත් තියෙනවා. එක්සාම්පල් එකක් ගත්තොත් පෙඩෙස්ට්‍රියන්ස්ලා අපි දැන් ලංකාවේ දකිනවා කොහොමත් මේ යෙලෝ ක්‍රොසින් එක, සීබ්‍රා ක්‍රොසින් එක යූස් කරන්නේ නැහනේ. හැමතිස්සෙම නිකන් පායිනවා. දැන් හදිස්සියවත් ඩ්‍රයිවර් කෙනෙක් ඒක ඉග්නෝ කළා આવොත් මේ අනිවාර්යෙන්ම ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ ඩ්‍රයිවර්ට තමයි බ්ලේම් එක වෙන්නේ. ඒ පදවන එක නොසලිකිලිකම තමයි වෙලා තියෙන්නේ. තමන් යන්න බලන්නේ අනු ගැන බලන්නේ අන්න එකයි ඔහක වෙන්නේ. නැත්නම් වෙන දෙයක් නෙමෙයි නේද? ඒකයි සමහරක් අය බීමත් කමී යනවා. ඒ හන්ද තමයි තවත් ওই වගේ දේවල් සිද්ධ වෙන්නේ. රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වුණාට ඒක මිනිස්සු අතරට ගිහිල්ලා නැහනේ. මිස්ටර් කතා කරන මං හරි නීතිගරුක නැහැ. දැන් මටත් හිතුනොත් මම මෙතනින් පයින්නවා. මටත් හරියට දඩයක් ගහලා හරි මටත් දැනෙන දෙයක් කරොත් හදා ගන්න පුළුවන්. මේ අදහස් දැක්වීම තුළ කොතන හරි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද කොතනද? ආචාර ධර්ම තුලද? එහෙමත් නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදය තුලද? එහෙමත් නැත්නම් රටේ පවතින නීති පසුබිම තුලද? දැන් ඉස්සරට වැඩිය සෑහෙන්න නීති තදයි ඩ්‍රයිවර්ස්ලටයි හැමෝන්ටම. හරියට කොහොමද සිස්ටමැටිකලි පාරේ එලවන්නේ? තව නීති දාන්න දෙයක් නැහැ. තියෙන නීති ටික හරියට රැකගෙන එලවන්න පුළුවන් නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ තියෙන නීති හොඳටම ඇති. 22ක් 30ක් අතර වගේ ආගේ තමයි ගොඩක්ම ක්‍රියානුතුරු වෙලා තියෙන්නේ. ඊට වැඩියාගේ ඇත්තටම පළපුරුද්දත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒක අනිත් එකත් ගොඩාක් වයසට ගියාම කට්ටියගෙත් ටිකක් ඇක්සිඩන්ට් වැඩි. වාහන එලවනකොට ගොඩක් වෙලාවට මම දකින්නේ කලබල වැඩි එකමයි, හික්මීමක් නැතිකමයි. අන්තිම මොහොතේ ගමන් දාගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ හදිසිය නැති කරගෙන තමහල්ලාට ජීවිතයක් දෙකක් බේර ගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. රටේ ඉස්සල්ලාම හදන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක් විදියට එක විනාඩි දෙකක් ඉවසන්න පුරුදු කරන්න ඕනේ මිනිස්සුන්ට. ඒක පටන් ගන්න ඕනේ පාසලේ. පාසලෙන් පටන් ගත්තොත් අවුරුදු 10ක් යනකොට ඉබේම මේ රට හැදිලා. යම්කිසි වැරැද්දක් සිද්ධ වෙන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නොදැනුවත්කම. අනිත් එක තමයි නොසලකිල්ල. නොදැනුවත්කම කියන කාරණාව අධ්‍යාපනයක් තුළින් නිවැරදි කරන්නට හැකියාව තියෙනවා. හැබැයි නොසලකිල්ල කියන කාරණාව අධ්‍යාපනයක් තුළින් නිවැරදි කරන්නට බෑ. ඒක එන්න ඕනේ මනුෂ්‍යයා තුළින්මයි. මේ වෙනකොටත් මේ මොහොතේ මේ විනාඩියේ ක්‍රියානුතුරු සිද්ධ වෙනවා. මේ ක්‍රියානුතුරු අවම කරගන්න අපි කටයුතු කළ යුතුමයි. ඔබ එනතුරු ඔබේ ආදරණීයයන් මග බලාගෙන ඉන්නවා. පරිස්සමින් ගිහින් එන්න. ටේක් කෙයාර්.